මෙයා හොයන්නේ කොහොමද ඉල්ලුම් සමීකරණයක් දුන්නොත් එහෙම. දැන් ඔයා දන්නවා ඉල්ලුම් නම්‍යතාවය හොයන අපි ඔය කලින් දවසකට කතා කළා ඉල්ලුම් නම්‍යතාවය හොයන විදි කීපයක් කතා කළා. එතනදී අපි සමීකරණ තුනක් කතා කරා ඉල්ලුම් නම්‍යතාවය අපිට මොනවාද ප්‍රතිශත විදියට දුන්නොත් කොහොමද අපි හොයන්නේ? ඒ වගේම ලක්ෂ ඉල්ලුම් නම්‍යතාවයක ලක්ෂයක ඉල්ලුම් වක්‍රයක ලක්ෂයක නම්‍යතාවය හොයන්නේ කොහොමද? එහෙම නැත්නම් ඡාප කොටසක නම්‍යතාවය හොයන්නේ කොහොමද වගේ දේවල් ටිකක් අපි සූත්‍ර තුනක් කතා කරා අවස්ථා තුනක. දැන් මම අහන්නේ ඔයාගෙන් ඒ තොරතුරු දෙන්නේ නැතුව, ඒ කියන්නේ ඉල්ලුම් ලේඛනයක් දෙන්නේ නැතුව, ඉල්ලුම් වක්‍රයක් දෙන්නේ නැතුව ඔයාට ඉල්ලුම් සමීකරණයක් දුන්නොත්. මතක ඇතිනේ පුතේ ඉල්ලුම් නීතිය ඔයා ඉස්කෝලේ ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ඇති. ඉල්ලුම් නීති ඉදිරිපත් කරන්න පුළුවන් විකල්ප ක්‍රම තුනක් තියෙනවා කියලා. ක්‍රම තුනක් තියෙනවා. එකක් ඉල්ලුම් ලේඛනයකින් පුළුවන්, ඉල්ලුම් වක්‍රයකින් පුළුවන් සහ ඉල්ලුම් සමීකරණයකින් පුළුවන්. දැන් ඔන්න අපි බලන්න හදන්නේ ඉල්ලුම් සමීකරණයක් දුන්නොත් ඉල්ලුම් නීතිය පෙන්නන හැටි ඔයා දන්නවා. මම අහන්නේ ඉල්ලුම් සමීකරණයක් දුන්නොත් ඉල්ලුම් නම්‍යතාවය හොයන්නේ කොහොමද කියන එක. මුලින්ම බලමු කොහොමද අපි ඒක කරන්නේ කියලා. දැන් ඔන්න සමීකරණය දීලා තියෙනවා. මම අහන්නේ මගේ ප්‍රශ්නේ තමයි මිල රුපියල් 10 දී මිල ඉල්ලුම් නම්‍යතාවය හොයන්න කියන එක තමයි ප්‍රශ්නේ. දැන් කොහොමද කරන්නේ? මුලින් අපි ලියාගමු ඉල්ලුම් නම්‍යතාවය වෙන සමීකරණය. මොකද්ද PED ලක්ෂණය අපිට ගන්න වෙන්නේ? මොකද එක ලක්ෂයකදී පුතේ අපෙන් අහන්නේ මිල රුපියල් 10 කියන්නේ ඉල්ලුම් වක්‍රයේ එක පොයින්ට් එකක්. එක ලක්ෂයක්. මේ ලක්ෂයේ ඉල්ලුම් නම්‍යතාවය තමයි දැන් ඔන්න අපෙන් අහන්නේ. හරිද? කොහොමද එහෙනම් ලක්ෂ නම්‍යතාවය ලියන්නේ? සමීකරණය කොහොමද ලියන්නේ? ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P වැඩි කිරීම P බෙදීම QD. ඕකනේ. හරි. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට නේද? කොහොමද මේ ඉල්ලුම් ප්‍රමාණය වෙනස බෙදීම මිලේ වෙනස කියන කෑල්ල මෙන්න මේ කොටස කොහොමද අපි හොයන්නේ? අපිට ලේඛනයක් දීලා නැහැ ටීචර්. එහෙනම් මේ සමීකරණයට අපි කැමති මිල ටිකක් ආදේශ කරලා කැමති ප්‍රමාණ ටිකක් ආදේශ කරලා හොයන්න වෙනවද? මේ මිලට අදාළ ප්‍රමාණ ආදේශ කරලා අපිට හොයන්න වෙනවද? එහෙම වුණොත් එහෙම වෙනස කොහොමද ගන්නෙ කියලා. එච්චර කරදර වෙන්න ඕනේ නැහැ. මම මේක ලේසියෙන් ගන්න විදිය ඔයාලට කියලා දෙන්නම්. දැන් පුතේ මේ සමීකරණයේ එහෙම නැත්නම් අපේ ඉල්ලුම් සමීකරණයේ ඔරිජිනල් සමීකරණය මොකක්ද? QD සමානයි A ඍණ BP. මතකයිනේ? ඕක තමයි මුල්ම සමීකරණය. ඕකෙන් තමයි අපි මේ සමීකරණය ගොඩනගා ගත්තේ. QD කිව්වේ මොකද්ද QD කියලා කියන්නේ? QD කියන්නේ ඉල්ලුම් ප්‍රමාණය. P කියන්නේ price මිල. A කිව්වේ මොකද්ද? A කියන්නේ මිල බිඳුවේදී ඉල්ලුම් ප්‍රමාණය නැත්නම් මිල ශුන්‍යයේදී ඉල්ලුම් ප්‍රමාණය. B කිව්වේ වක්‍රයේ බෑවුම, ඉල්ලුම් වක්‍රයේ බෑවුම. මතකද අපි කොහොමද බෑවුම හෙව්වේ කියලා? B හෙව්වේ කොහොමද පුතේ අපි? වක්‍රයේ බෑවුම හෙව්වේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදුවා මිලේ වෙනසෙන්. ඔහොම තමයි අපි වක්‍රයේ බෑවුම හෙව්වේ. එතකොට අන්න ඔයා දැක්කද? ඒකම නේද මෙතනක් තියෙන්නේ. මෙයාම තමයි මෙතන තියෙන්නේ. එහෙනම් වෙන විදියකට කියනවා නම් පුතේ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස බෙදීම මිලේ වෙනස කියලා කියන්නේ මොකක්ද? වක්‍රයේ බෑවුම. බෑවුම හැම වෙලෙම ඍණ. ඇයි මේක ඉල්ලුම් සමීකරණය. මිලයි ඉල්ලුම් ප්‍රමාණය අතර තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධයක්. ඒ නිසා මේකත් ඍණ B. ඔන්න මේ මුළු කොටසම වෙනුවට අපිට එනම් වක්‍රයේ බෑවුම කියන එක ආදේශ කරන්න පුළුවන්. මොකද අපේ සමීකරණයේ පුතේ බෑවුම දීලා තියෙනවානේ. මේ B කීයද කියන එක දීලා තියෙනවානේ. එහෙනම් හරි ලේසියෙන් අපිට මේ ගාන මෙතනින් එහාට හදාගෙන යන්න පුළුවන්. එහෙනම් ඔන්න B වෙනුවට මම ආදේශ කරනවා ඍණ 2. මෙතන P කියලා කියන්නේ ඔයා දන්නවා අපිට අහන මිල. ප්‍රශ්නේදී අපිට අහන්නේ මිල 10 දී. එතකොට QD ට ගන්න ඕනේ අපි ඒ අහන මිලේදී ප්‍රමාණය. එහෙම නැත්නම් මිල 10 දී ඉල්ලුම් ප්‍රමාණය. ඒක ඔයාලට ලියලා හදන්නත් පුළුවන්. නැත්නම් මේකට නිකන් හිතින් ආදේශ කරලා ගන්නත් පුළුවන්. මිල 10 දිනේ අපෙන් අහන්නේ. එතකොට P වෙනුවට අපි 10 ආදේශ කළොත් දෙවරක් 10 20යි. 100න් 20ක් අඩු වුණා 80යි. එහෙනම් මිල 10 දී ප්‍රමාණය ඒකක 80යි. ඔන්න දැන් ඔතනින් එහාට ඔයා දන්නවා මේක සුළු කරගෙන ලේසියෙන්ම ඔයාට හදා ගන්න පුළුවන් ඉල්ලුම් නම්‍යතාවය 4න් 1යි කියලා අපිට ඉන්නේ. ඒ කියන්නේ ඍණ 0.25. ඔන්න උත්තරේ ගන්න හැටි.
ඒ කියන්නේ මේකේ හරියම ලේසි තැනක්. එක පොයින්ට් එකයි තියෙන්නේ මතක තියාගන්න. ඒ මොකද්ද? ඒ තමයි ඉල්ලුම් වක්‍රයේ බෑවුම කියලා කියන්නේ මිලේ වෙනස සහ ඉල්ලුම් ප්‍රමාණයේ වෙනස අතර අනුපාතය. මේ ඩෙල්ටා QD බෙදීම ඩෙල්ටා P කියන එක තමයි B කියලා කියන්නේ. B කීයද කියන එක ඉල්ලුම් සමීකරණයෙන් අපිට නම්‍යතාවය හොයන්න කිව්වොත් B කීයද කියන එක ගානේ දීලා තියෙනවා. ඒ නිසා හරිම ලේසියෙන් එහෙනම් ඔයාලට ඉල්ලුම් නම්‍යතාවය හොයන්න පුළුවන් ඉල්ලුම් සමීකරණය දීලා තියෙන වෙලාවකත්. ඉල්ලුම් ලේඛනයෙන් හොයන්න අපි ඉගෙන ගත්තා, ඉල්ලුම් වක්‍රයෙන් හොයන්න අපි ඉගෙන ගත්තා. දැන් ඔන්න එහෙනම් ඔයා ඉල්ලුම් සමීකරණයෙන් කොහොමද නම්‍යතාවය හොයන්නේ කියන එකත් ඉගෙන ගත්තා. බලන්න මම තව ගානක් දීලා තියෙනවා ඔයාලට චුට්ටක් ප්‍රැක්ටිස් කරන්න. මේකත් ඒ වගේම තමයි පුතේ. මේකේ මොකද්ද වෙන්න ඕනේ කියන්නේ එහෙනම්? මේ තියෙන්නේ QD සමානයි A ඍණ B P නේ. එහෙනම් මේකෙත් වෙන්න ඕනේ මොකද්ද? B වෙනුවට ආදේශ කරගන්න ඕනේ දීලා තියෙන වක්‍රයේ බෑවුම. ඒ කියන්නේ B. කීයද මේකේ B දීලා තියෙන්නේ 4යි. අපෙන් අහන්නේ මිල කීයේදීද? මිල 25ේදී තමයි අපෙන් අහන්නේ. එහෙනම් කලින් වගේම P වෙනුවට මිල 25 ආදේශ කරගන්නවා අපි. 25 වරක් 4. 25 ඒවා 4ක් 100යි. 500න් 100ක් ගියාම 400යි. ඕක සුළු කරගත්තා නම් කලින් එකේ වගේම කලින් ගානේ වගේම ඔයාට ඉල්ලුම් නම්‍යතාවය හරි ලේසියෙන් හොයාගන්න පුළුවන්. හරි නේද එහෙනම්? ඔන්න දැන් එහෙනම් ඔයා ඉල්ලුම් ලේඛනයක් දුන්නොත්, ඉල්ලුම් වක්‍රයක් දුන්නොත් සහ ඔන්න අද අපි කතා කළා ඉල්ලුම් සමීකරණයක් දුන්නොත් අපි කොහොමද ඉල්ලුම් නම්‍යතාවය එහෙම නැත්නම් මිල ඉල්ලුම් නම්‍යතාවය ගණනය කරන්නේ කියලා. එහෙනම් තවත් දවසකින් හම්බ වෙමු.